හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ඔයාලට? මම මේ බ්ලොග් එකෙන් අරගෙන ඉන්නේ 14 වෙනිදා. ඒ කියන්නේ අලුත් අවුරුද්ද දවස කොහොමද ගෙවුනේ කියන එක. හැබැයි මම මේ බ්ලොග් එක අරගෙන එන්නේ නම් සතියකට විතර පස්සේ. අවුරුදු උදා වෙලා ලිපගිනි මොලවලා දැන් අපි මේ කරන්නේ ආහාර අනුභවය ගනුදෙනු කිරීම කියන චාරිත්‍ර ටික තමයි. කලින් අවුරුදු වල වගේම මම මේ අවුරුද්දෙත් අවුරුද්ද සැමරුවේ මගේ අම්මලා තාත්තලා එක්ක. ඒ කියන්නේ මගේ ගෙදර මගේ හස්බන්ඩ් රට නිසා ඉතින් මං හිතුවා මේ අවුරුද්දෙත් අම්මලා තාත්තලාත් එක්කම අපේ ගෙදර අවුරුදු සමරනවා කියලා. හැබැයි යා රට හිටියාත් එදා දවසේම පුළුවන් හැම වෙලේම යා මගෙත් එක්ක කෝල් එකේ හිටියා. චාරිත්‍ර කරන වෙලාවේ නම් මං යාව වීඩියෝ කෝල් වලින් සම්බන්ධ කරගන්න හැදුවත් එයාගේ ජොබ් එකත් එක්ක එවල ඒක කරන්න අමාරු වුණා. හැබැයි යා එදා වෙනදා වගේම මාත් එක්ක ඉන්න නම් අමතක කරේ නැහැ. සිහිනේ ආවි නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා. අපි හැම අවුරුද්දකම අවුරුදු චාරිත්‍ර කරලා මුලින්ම යන්නේ අපේ අම්මගේ චූටි අයියා ළඟට. ඒ කියන්නේ අපේ චූටි මාමා ළඟට. එහෙ තමයි අපේ අම්මගේ අම්මා. කියන්නේ කිරි අම්මා හිටියේ. ඉතින් ඒක තමයි අපේ මහ ගෙදර. දැන් ඉතින් කිරි අම්මා නැති වුණත් අපි හැමදාම මුලින්ම යන්නේ එහෙට. බලන්නකෝ ඉතින් හරිම ආදරෙන් අපිව පිළිගන්න විදිය. අලුත් අවුරුද්දක් වේවා. හොඳටම අවුරුදු තියෙන නම් අපේ චූටි මෑන්ට තමයි. පේනවනේ හම්බෙන ඒවා බලන්න තියෙන හදිස්සිය.
ගෙදරට. අපි හැමෝම කතා වෙලා මේ පාරත් හරිම ලස්සනට ලොකු මාමලාගේ ගෙදරට ගියා. බලන්නකෝ එයාලත් හරිම ආදරෙන් අපි හැමෝම පිළිගත්තා. ඔන්න මේ දැන් ලොකු මාමලාගේ ගෙදරට මුලින්ම යන්නේ අම්මගේ චූටි අයියා. ඒ කියන්නේ මගේ චූටි මාමා. ගෙදර මේ චූටි මෑන් එක්ක අපි 6 දෙනයි. තව අපේ නැන්ද කෙනෙකුත් අපිත් එක්ක ගියා. ගෙදරට ආවේ අපේ අම්මගේ නංගිගේ පවුලේ කට්ටිය. ඒ කියන්නේ මගේ චූටි මම්මගේ පවුල. ඉස්සරහට තියෙන වීඩියෝස් වල ඉන්නවා. එයා එන්න චුට්ටක් පරක්කු වුණා. ගෙදරට ගියන් පස්සේ අපිට මුලින්ම කරේ සංග්‍රහ කරපු එක ලොකු මාමයි නැන්දයි ගෙදර අක්කලයි හැමෝම හරිම ලස්සන සංග්‍රහයක් අපිට ලෑස්ති කරලා තිබුණා. එකතු කරන මොහොතක්. අපිට ලැබෙන හැම වෙලාවකදීම අපි එකට එකතු වෙලා අපේ පුංචි මොහොතවල සමරුවත් අලුත් අවුරුද්දට මහගෙදරට එකතු වෙන එක අපිට දැනෙන්නේ වෙනම හැඟීමක් විදියට. ඉතින් අපි මේ සමරන්නේ ලොකු දෙයක් නොවුනත් ඒ පුංචි දේත් අපි දින සතුටින් ආදරෙන් එකමුතුවෙන් විඳින්න අමතක නම් කරන්නේ නැහැ.
ආයුබෝවන්. අද ඉතාමත් විශේෂ දවසක්. ගහකොළ මල් පල දරලා කෝල් නාදය ඇහෙන මේ සුන්දර අප්‍රේල් මාසයේ අපේ පවුලේ හැමදෙනාම එකම වහලක් එකතු වෙලා වසරකට වරක් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනවා. මේ විදිහට තමයි අපේ අවුරුදු උත්සවය පටන් ගන්නේ. නවන්තුසින් පෙරරීගෙන ගනිස්නා. රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබතුමන් බක්මාස මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරුදිවිදුගේ මංගල්ලේ මෙන් බලල් රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබතුමන් බක්මාස මංගල්ලේ ගමට ඇවිල්ලා සිටිවිචියට දී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් දිරක් මැව්වයි පිචිවිචියට දී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් දිරක් මැව්වයි අවුරුදු ළඟා වුණා අවුරුදු ළඟා වුණා එළමුතු මල් පිපුණා එළයේ මංගලයි 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 සපල්ලා සිරි සුබනකට බලා අදල්ලා නට බලා සුබනකට බලා අදල්ලා අවුරුදු ළඟා වුණා එළමුතු මල් පිපුණා එළයේ මංගලයි මංගලයි පල්ලා සිරි සුබනකට බලා අඩල්ලා නට බලා සිරි සුබනකට බලා අඩල්ලා ලාමතලඳ පොළඳලියන් එළදිවේ හෝ ලාමතලඳ
සඳ සීත ගේන රෑයාමේ පමාවුනේ නෑ අපි පාට පාට දේ දුන්නේ නැගී ගියේ නෑ සඳ සීත ගේන රෑයාමේ පමාවුනේ මා සනසපා කොමදී man pavasannin
ගන්නේ ශාස්ත්‍රයක් කරනවද? මූණ පින්පාට තමයි තියෙනවා. ඒ වුණාට මොකද බලන්න ඕන හිතේ තියෙන එව්ව. මාටිය නම් හරි පින්පාටයි. ඕනගේ හිත නම් ටික අහුල තමා පේනව නෝනා. අත බලලා කියනවා මූණ බලලා කියනවා නෝනාට කොහොමද ඕලා කියනවා. Good morning, madam. Good morning, madam. Good morning, madam. Good morning, madam. අපගේ බක් පහවුලේ තරඟ නිවාවන මහතයි. ඔව් මෙන්න බක් පහවුල අවසන් කරමින් ඊළඟට ගීතවත් වන්නට නර්තනයන් ඉදිරිපත් කරන්නට ඒ කියන්නේ සින්දු කියලා නටන්නටයි මේ සූදානම. Thank you.
ඔය විදියට තමයි අලුත් අවුරුදු දවස පවුලේ හැමෝමත් එක්ක සතුටින් ගෙවුනේ. පවුලේ හැමෝටම පුංචි තෑග්ගක් දීලා තමයි අවුරුදු උත්සවය අපි ඉවර කරේ. මේ අලුත් අවුරුද්දේ මගේ ප්‍රාර්ථනාව අපි හැමෝගෙම හිතවල තියෙන යහපත් ප්‍රාර්ථනාව වගේම අපේ හීන අපි හිතන විදියටම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. හැබැයි අපේ හීන වෙනුවෙන් අපි මහන්සි වුණේ නැත්නම් අපිට අපේ හීන හැබෑ කරගන්න බෑනේ. ඉතින් අපි උනන්දුවෙන් කැපවීමෙන් මහන්සියෙන් අපේ හීනවලට යමු. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.